27ක්. මෙන්න ආරම්භය. දූවිලි වලා මතුවන අපූර්වත්වය. මොකද ආරම්භයේදී මොවුන් තිබෙන්නේ කන්දක් තරණය කරන්න. ඒ අතරතුරේදී කාලගණනයේ ප්‍රමුඛයා ආරම්භයේදීම පස්වැන්නා දක්වා පසුබසින ආකාරය දකින්නට පුළුවන්. අකිල බටේපොළ තුන්වැන්නා වශයෙන් සිට දෙවැන්නා දක්වා ජව සම්පන්න ජවය පිරුණු හොඳ බලය මුද හැරීමකින් තරගය ආරම්භ කරනවා. ආදීශ කිත්තිත් ඉදිරියේ එයාපින් කලාපේ වඩාත් සුමටව මේ කුඩා මෝටර රථයේදී ඔවුන් හසුරුවා ගන්නා වපුර රථයේ SLH 1 මේ නිශාන් මාජ් 1300 ආදීශ කිත්තිත් අනුද කෝදාගොඩ අකිල බටේපොළ පසුපසින් සිට පැහැදිලි ආක්‍රමණයන් රැසකකින් තරගය ක්‍රියාත්මක. පැහැදිලි වෙනස්කම් කීපයක් එක්කයි තරගය ආරම්භ වන්නේ. අකිල බටේපොළ ආදීශ කිත්තිත් පසුපස කලාපයේ සටනක. ඒ සියල්ල අතරතුරේදී ආදීශ කිත්තිත් තාමත්ම සුපිරිධාවනයක්. මොකද ඔහු හිටියේ පසුපසින් දෙවන්නා වශයෙන්. ඒ සමගම කාන්ද තරණය කළ යුතුව තිබුණ ආරම්භයේදී මේ කාන්දේ දූවිලි වලා මතු කරමින් හෙන්න පුපුරන හඬ නිර්මාණය කරමින් මේ දාවකයන් තමන්ගේ හොඳම තලයට තමන්ගේ රථය කැඳවාගෙනට ගත්තා උත්සාහයේ ආදීශ කිත්තිත් ප්‍රමුඛයා. ඉන් අනතුරුව අකිල බටේපොළට පස්සේ අනුද කෝදාගොඩ. මෙන්න මෙතනයි සටන. ඒ අතරතුරේදී අකිල බටේපොළට මදක් මාර්ගයේ වැරදි ආකාරයට කළමනාකරන අපහසුයක්. නමුත් ඒ අපහසුව මෑදා අකිල බටේපොළ තව දුරටත් තමන්ගේ ඉදිරිය ආරක්ෂා කරගන්න දෙවෙන්න අවශ්‍යයි. නයින් හාර්ට්ස් කුසලානේ වෙනුවෙන් අද මේ තරගය ක්‍රියාත්මක වන්නේ. අනුග්‍රහකින් සෑහෙන වැදගත්. මෙවැනි කාල සමයක අතිශය විශාල බරපතලක් දරන සිදුවන තරග අත්දැකීමක්. මෝටර රථ තරග යතුරු පැදි තරග. ඒ නිසා අනුග්‍රහක දායකත්වයන් නොවේ නම් මෙවැන්නක් ඔබට මේ ආකාරයෙන් වින්දනය කිරීම සිහිනයක් පමණක් වන්නට පුළුවන්කම තිබුණා. එන බටේපොළ අනුද කෝදාගොඩත් එක්ක දෙදෙනා ඉතාමත්ම හොඳ සටනක මේ දෙවන තරගය ආරම්භ වී තිබෙන්නේ. දෙවන තරගයේ වන විට මේ ධාවන පතේ තීරණාත්මක තරගකාරී තරගිසව් රැසකට සියල්ල සූදානම් බව වඩා හොඳින් ප්‍රකට කරමින් පසුපස කලාපයේ අනුද කෝදාගොඩත් සමග අකිල බටේපොළ සටනක. මෙන්න ඔබට මේ වේගය වඩා හොඳින් තහවුරු කරගත හැකි ඉහළ ගුවනේ සිට ලැබෙන සජීවී දක්ෂ. දූවිලි වලාවේ තරම හිවර්ණය හරියට පහුගිය පොහොය දවසේදී ඔබ දුටුවා ආකාරයට ඩාර්ක් මූන් හැඩේ නැත්නම් බ්ලඩ් මූන් හැඩේ දූවිලි වලා මතුවෙමින් පවතින්නේ. ආදීශ කිත්තිත් අකිල බටේපොළ අනුද කෝදාගොඩ වෙනසක් තිබුණේ ආරම්භයේදී පමණයි. ආරම්භයේදී සෑහෙන පෙරලියක් සිදු වුණා. හැබැයි එතෙන් සිට තරගයේ ලියවෙන්නේ එකම රිද්මයකට. ආදීශ කිත්තිත් තමන්ගේ හොඳම රිද්මයට පැමිණ තිබෙනවා. ඉතාමත්ම හොඳින් හසුරුවා ගන්නවා. ඔබට පේනවා වාහන කීපයක් එකවර එක පෙළට ගමන් කළ හැකි තරම් විශාල පුළුල් ධාවන පතයක් මහමෙරුව ධාවන පතේ. ඒ නිසා තවත් ධාවකයෙක්ව අභිබයන පල්ලවත් සමග මේ වංගුව ලබා ගැනීමට තිබෙන්නේ. ඒ ඉතාමත්ම හොඳින් හසුරුවා ගන්නවා. ඉන් අනතුරු ඔවුන්ට තිබෙනවා මදක් කඳු වැටියක් උත්තරණය කරන්නට. පසුපස මේ තරගය පුරා අකිල බටේපොළත් ඒත් එක්කම අනුද කෝදාගොඩත් යුගල පදයක් බඳුයි. අනුද ළඟින්ම අකිල ළඟින්ම අනුද ඩබල් A. ආදීශ කිත්තිත් ත්‍රිපල් A. නමුත් කිත්තිත් තියන්නේ අනිත් ඒ අකුරු දෙක සෑහෙන පසුපසින් තමයි. කිත්තිත් අවසන් තරග වටේට මේ
තරගවටේ නිමා කරමින් මෙන්න ජයග්‍රහණය ආදීශ කිත්විත්. දැන් සටන තියෙන්නේ අනුදත් එතෙකම අකිල බටේපොළ. බටේපොළ අකිල බටේපොළ. මෙන්න දෙවැන්න වශයෙන් අනුද කෝදාගොඩ. පසුපසෙන් කාලගණනයේ ප්‍රමුඛයා. නමුත් තරගය නිමා කරන්න තුන්වන ස්ථානයේ සිට ඒක තමයි මේ ක්‍රීඩාවේ තිබෙන විචිත්‍රත්වය. ඒ නිසා තමයි ඔබ මේ මොහොතට වඩාත් ඇලුම් කරන්නේ. ජයග්‍රාහී ආදීශ කිත්විත්. SLH1 में निशान मार्च තරගය සවුව. ජයග්‍රාහකයන්ට ජය සංකේත ප්‍රදානය සිදු කර ලබන්නේ සමස්ත ඉසව් 27ක් නිමා කිරීමෙන් පසුව. ඒ සඳහා මේ මහමෙරුව ලේෂහි වෙනම පීඨිකාවක් නිර්මාණය කර දී තිබෙනවා. සොඳුරු ගම් තීරයකට යාබදව. ආදීශ කිත්විත් ජයග්‍රාහකයා වශයෙන් තරගය නිමා කළේ මහමෙරුව රැලි ක්‍රොස් 3.0.